ශ්‍රී ලංකා විවෘත විශ්වවිද්‍යාලයේ නීතිවේදී උපාධි පාඨමාලාව තුළ ලෙවල් 6 හි විෂයක් වන නීති විද්‍යාව සම්බන්ධයෙන් මම අද මාක්ස්වාදය යටතේ කතා කරන්න බලාපොරොත්තු වෙනවා. මීට ඉහතදී මම වීඩියෝ කීපයක් අප්ලෝඩ් කරා ස්වභාවික විද්‍යා නීති ගුරුකුලය, යථා දෘෂ්ටිකවාදය සහ සමාජ විද්‍යාත්මක නීති ගුරුකුලය සම්බන්ධව. අද කතා කරන්න යන්නේ මාක්ස්වාදය සම්බන්ධයෙන්. මාක්ස්වාදය ගැන කතා කරද්දී ඇත්තටම මාක්ස්වාදය වර්තමානයේ වන විට බලපාන විදිහත් මේ යටතේ සමාජ පරිණාමය වෙලා තියෙන ආකාර යුගයන් කිහිපයක් ඇසුරෙන් සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා. ඒ වගේම නීතිමය සිද්ධාන්ත පිළිබඳව අවධානය යොමු කිරීමට බලාපොරොත්තු වෙනවා. මේ යටතේ එහෙනම් අපි මාක්ස්වාදය සම්බන්ධව කතා කරමු. මාක්ස්වාදය ගැන කිව්ව ගමන්ම අපිට මතක් වෙන්නේ මේක දේශපාලනය සහ ආර්ථික විද්‍යාව මත පදනම් වූ දර්ශනයක් කියලා. දේශපාලනය සහ ආර්ථික විද්‍යාව මත පදනම් වූ දර්ශනයක්. මෙහි විශේෂ දාර්ශනිකයන් කීප දෙනෙක් සිටිනවා. ඒ වගේම ඔවුන් විසින් ඉදිරිපත් කරන ලද විශේෂ මතවාදයන් තිබෙනවා. බොහොම රසවත් පාඩමක්. එහෙනම් මම කතා කරන්නම් මාක්ස්වාදය සම්බන්ධව බොහොම විස්තරාත්මකව. මාක්ස්වාදීන්ට අනුව නීතිය කියන දේ බොහෝ වෙලාවට පෙන්වා දෙන්නේ නීතිය කියන්නේ නිර්ධන පන්තිකයන් සූරා කෑමට යොදා ගන්න උපකරණයක් කියලා. නිර්ධන පන්තිය හැම වෙලෙම සූරා කෑමට ලක් කරන නිර්ධන පන්තිය පීඩාවට ලක් කිරීමට යොදා ගන්න උපකරණයක් ලෙස තමයි මාක්ස්වාදීන්ට අනුව නීතිය නිර්වචනය කරන්නේ. මේ අනුව නීතිය කියන දේ බැහැර කිරීම සිදු කරනු ලබනවා. ඒ වගේම මෙහි ප්‍රධාන දාර්ශනිකයන් වෙන්නේ කාල් මාක්ස් සහ ෆෙඩරික් එංගල්ස්. ඒ වගේම මෙහිදී ප්‍රංශ ජාතික දාර්ශනිකයෙකු වුණු හේගල් විසිනුත් ඉදිරිපත් කරපු මේ හේගල්ගේ ඩයලෙක්ටික දර්ශනය පදනම් වෙලා තියෙනවා. මේ යටතේ තමයි මාක්ස්වාදය ගොඩක් වෙලාවට ගොඩනැගෙන්නේ. විශේෂයෙන්ම අපි මතක තියාගන්න ඕනේ නීතිය කියන්නේ නිර්ධන පන්තිය සූරා කෑමට යොදා ගන්න උපකරණයක් ලෙස සැලකනවා. ඒ නිසා නීතිය කියන මේ උපකරණය බැහැර කරලා තියෙනවා මාක්ස්වාදීන්ට අනුව. අපි එහෙනම් ඉදිරියට කතා කරමු. හේගල්ගේ ඩයලෙක්ටික වාදය පිළිබඳව පෙන්වා දෙනවා නම් මේ ලෝකේ තියෙනවා නම් යම්කිසි වාදයක් ඒකට ප්‍රතිවිරුද්ධ වාදයක් තියෙනවා. වාදය ප්‍රතිවිරුද්ධ වාදයට කියනවා ප්‍රවාදය. මේ යටතේ සෑම වාදයකටම ප්‍රතිවිරුද්ධ වාදයක් තියෙනවා. මේ වාදය සහ ප්‍රවාදය අතර නිරන්තරයෙන් ගැටුම් සිදු වෙනවා. මේ ගැටුම් निराකරණය කරන්නේ සහවාදය මගින්. මම ඒක මේ රූපසටහනක් ඇසුරෙන් පෙන්වා දීලා තියෙනවා. වාදය ප්‍රවාදය අතර ගැටුම निराකරණය වෙන්නේ සහවාදය මගින්. මේ අතරේ අපි කතා කරනවා සමාජ සංවර්ධන ක්‍රියාවලි සම්බන්ධයෙන් සැලකනකොට සහවාදයන් නිර්මාණය වීම තුළින් ප්‍රතිවිරෝධතාවයන් ගොඩක් වෙලාවට සමනය වෙනවා. සහවාදයක් අපි යම්කිසි ගැටුම්කාරී අවස්ථාවක් තියෙනවා නම් මේ ගැටුම්කාරී අවස්ථාව නිර්වුල් අවස්ථාවක් බවට පත් කරනවා නම් මෙහිදී ප්‍රවාදයක් නිර්මාණය වෙලා මේ ප්‍රතිරෝධතාවයන් හැම වෙලෙම යටපත් කරනවා, निराකරණය කරනවා. මේ අතර මනුෂ්‍ය ජීවිතයේ ඉහළම තත්වයකට ගෙන එන්නට ඒ මනුෂ්‍ය ජීවිතයේ ඉහළම තත්වයකට පත්වන තෙක් සහවාදය නිර්මාණය වෙනවා. වාද ඇති වෙනවා, ප්‍රවාද ඇති වෙනවා. ඒ වගේ මනුෂ්‍ය ජීවිතයේ ඉහළට යන්න මේවා निराකරණය වෙමින් හොඳ ස්ථානයකට එනවා. සහවාදයේ නිර්මාණය වෙලා දිගින් දිගටම සිදුවන බව තමයි හේගල්ගේ ඩයලෙක්ටික වාදය තුලින් පෙන්වා දෙන්නේ. ඒ අනුව අපිට කියන්න පුළුවන් මේ වාදයක් ඇති වුණත් ඊට සමානව ප්‍රතිවිරුද්ධ වාදයක් නිර්මාණය වෙලා, ඒ කියන්නේ ප්‍රවාදයක් නිර්මාණය වෙලා මේ සහවාදයේ මගින් අද වන විට මනුෂ්‍ය ජීවිතය තුළ ඉහළම තත්වයකට අරගෙන ඇවිල්ලා තියෙනවා කියලා පෙන්වා දෙන්න පුළුවන්. ඒ අනුව ඔහු තවදුරටත් කියනවා සහවාදය කියන්නේ රාජ්‍ය යන ආයතනය මුල් කරගනිමින් සිදුවන ක්‍රියාවලියක් කියලා. රාජ්‍ය කියන ආයතනය මුල් කරගනිමින් තමයි සහවාදය ගොඩක් වෙලාවට මේ ගැටුම් निराකරණය වෙන්නේ කොහොමද කියන එක පිළිබඳව ඉස්සරහට මම උදාහරණ පෙන්නන්නම්. දැන් මතක තියාගන්න සහවාදය රාජ්‍ය ආයතන මුල් කරගනිමින් තමයි සිදු වෙන්නේ. ඒ වගේම කාල් මාක්ස්ට අනුව ඩයලෙක්ටික භෞතිකවාදය තුළ රාජ්‍යයට මුල් තැන දීම බැහැර කරලා තියෙනවා. ඔහුගේ දර්ශනය තුළ රාජ්‍යයට කිසිදු අවස්ථාවක මුල් තැනක් ලැබෙන්නේ නැහැ. හේගල් කිව්වට රාජ්‍ය මගින් තමයි සහවාදය ඇති කරන්න කියලා. කාල් මාක්ස් කිසිදු අවස්ථාවකදී කියන්නේ නැහැ රාජ්‍ය මගින් තමයි සහවාදය ඇති වෙන්නේ කියලා. ඔහුගේ දර්ශනය තුළ කිසිදු අවස්ථාවකදී රාජ්‍යයට මුල් තැනක් ලැබෙන්නේ නැහැ. මේක තමයි කාල් මාක්ස් සහ හේගල්ගේ ඩයලෙක්ටික වාදය අතර තියෙන වෙනස්කමක් විදියට පෙන්වා දෙන්න පුළුවන් වෙන්නේ. ඒ වගේම මාක්ස් පෙන්වා දෙනවා සහවාදයක් නිර්මාණය වීම සිදුවන්නේ සමාජය තුළ තියෙන ආර්ථික පන්ති සම්බන්ධය තුලින්. ආර්ථික පන්තියක් අපි කියනවා ආර්ථික පන්ති කිහිපයක් පවතිනවා නම් මේ ආර්ථික පන්තිවල පවතින සම්බන්ධතාවය මගින් තමයි සහවාදයන් නිර්මාණය වෙන්නේ. ඕනෝන් අතර රාජ්‍ය මුල් කරගනිමින් නෙවෙයි මේ සහවාදය නිර්මාණය වෙන්නේ. ඕනෝන් අතර මේ පන්ති සමාජ මට්ටම් මෙන්න මේවා සම්බන්ධයෙන් ආර්ථික පන්ති සම්බන්ධයෙන් වන එකඟතා පදනම් කරගනිමින් තමයි සහවාදය නිර්මාණය වන්නේ කියලා. ඒ වගේම මාක්ස්ට අනුව අපිට පෙන්වා දෙන්න පුළුවන් සමාජය සහ ඒ සෑම ක්‍රියාකාරීත්වයක්ම ආර්ථික පදනම මත තමයි රඳා පවතින්නේ. මාක්ස් කියන්නේ හැම වෙලේම දේශපාලනය සහ ආර්ථික විද්‍යාව මත පදනම් වූ දර්ශනයක් මාක්ස්වාදය. ඒ අනුව මාක්ස් විසින් පෙන්වා දෙනවා, ඔහු විසින් කියනවා හැම වෙලේම රාජ්‍ය යන සංකල්පය ගැන කතා කරද්දී ආර්ථික පන්ති සම්බන්ධයෙන් මේක නිර්මාණය වෙන්නේ සෑම
සමාජයට අනුව සෑම ක්‍රියාකාරීත්ව කොටසක්ම ආර්ථික පදනම මත තමයි රඳා පවතින්නේ කියලා. ඒ වගේම මාක්ස් විසින් පෙන්වා දෙනවා සමාජය කියන මේ සමාජ තලය අදෝ ව්‍යුහය සහ උපරි ව්‍යුහය කියලා ප්‍රධාන ව්‍යුහ දෙකකින් යුක්ත වෙනවා කියලා. මාක්ස් පෙන්වා දෙන්නේ සමාජය සහ සෑම ක්‍රියාකාරීත්වයම ආර්ථික පදනම මත රඳා පවතින. මම පෙරදී සඳහන් කරා ආර්ථික පදනම මත තමයි රඳා පවතින්නේ. මේ අනෙකුත් සියලුම ක්‍රියාකාරකම් ගත්තොත් එහෙම ආර්ථික ක්‍රියා මුල් කරගෙන ඊට අනුරූපී ආකාරයට නිර්මාණය වුණු උපරි ව්‍යුහය තුල පවතිනවා. අදෝ ව්‍යුහය තමයි ආර්ථිකය. මේ නිල් පාට බෝලෙන් පෙන්වලා තියෙන ආර්ථිකය අදෝ ව්‍යුහය. ඒ වගේම පන්ති සම්බන්ධතා, රාජ්‍ය, සදාචාරය, නීතිය, පවුල, ආගම, සංස්කෘතිය, දේශපාලනය, කලාව මේ සියලුම දේවල් මේ ඊට ආර්ථිකයට අනුරූපව නිර්මාණය වූ සියලුම මේ අනෙකුත් දේවල් පවතින්නේ උපරි ව්‍යුහය තුල. මේ වටේ තමයි පවතින්නේ කියලා පෙන්වා දීලා තියෙන. ඔන්න ඕක තමයි කාල් මාක්ස්ට අනුව සමාජයේ අදෝ ව්‍යුහය සහ උපරි ව්‍යුහය ලෙස පෙන්වා දෙන්න පුළුවන් වන්නේ. ආර්ථිකය පදනම් වෙනවා. ඒ ආර්ථිකයේ මත පදනම තමයි ඒ සියලුම අනුරූපී ආකාරයට නිර්මාණය වුණු වෙනස් ආකාර පවතින්නේ. ඉතින් පන්ති සම්බන්ධතා, රාජ්‍ය, සදාචාරය, නීතිය, පවුල, ආගම, සංස්කෘතිය, දේශපාලනය, කලාව කියන මේ සියලුම අංග ඇතුළත් වෙලා තියෙනවා ආර්ථිකය පදනම් කරගනිමින්. ඒ වගේම උපරි ව්‍යුහය තුළ ඇතුළත් වන මේ ආගම, දේශපාලනය, නීතිය, සංස්කෘතිය මේ සියලුම දේ මගින් ධනපති පන්තිය, නිර්ධන පන්තිය සූරාකමින් මර්ධනය කරනවා කියලා මාක්ස් පෙන්වා දෙනවා. මේ ආකාරයෙන් අපිට කියන්න පුළුවන් සූරාකෑමට ලක් වෙනවා වගේම අදෝ ව්‍යුහය, උපරි ව්‍යුහය තුළ පවතින සම්බන්ධතාවය ආර්ථික පදනමක් මත යථාර්ථවාදීව විග්‍රහ කිරීම නිසා මාක්ස්වාදය භෞතිකවාදී ස්වරූපයක් ගන්නවා. ඒ නිසා ඩයලෙක්ටික භෞතිකවාදය ලෙස හඳුන්වනවා කියලා පෙන්වා දෙන්න පුළුවන්. අපි සමාජ පරිණාමය පිළිබඳව කතා කරනවා මාක්ස්වාදය සම්බන්ධයෙන්. යුගයන් කිහිපයක් කතා කරනවා. ප්‍රාග් කොමියුනිස්ට් යුගය, වහල් යුගය, වැඩවසම් යුගය, සමාජවාදී යුගය සහ උත්තරීතර කොමියුනිස්ට් යුගය. මෙන්න මේ යුග කිහිපය පිළිබඳව කතා කරනවා සමාජ පරිණාමයේ යටතේ. ප්‍රාග් කොමියුනිස්ට් යුගයේදී ප්‍රවාදය කියන සංකල්පය තියෙන්නේ නැහැ. වාදයන් පමණයි තිබුණේ. සම්පත් සමානව බෙදලා තිබෙනවා. මේ තමන් සපයා ගන්න අමුද්‍රව්‍ය වලින් තමන්ගේ ශ්‍රමයෙන් නිෂ්පාදන සිදු කරලා මේ නිෂ්පාදන අතිරික්තය තමන්ගේ අවශ්‍යතා සඳහා යොදාගෙන ඒවා හුවමාරු කරගනිමින් තමයි ජීවිතය බොහොම සරලව පැවතුණා. ආත්මාර්ථකාමීත්වය සහ තණ්හාව හේතුවෙන් අතිරික්තය නිෂ්පාදකයාට වාසි සහගත අයුරින් යොදා ගන්නවා. ඒ මගින් අතිරික්තය ධනය බලය බවටත් පත් වෙනවා. ප්‍රමාණවත් තරම් ධනය උපයාගත්තු පුද්ගලයා අවශ්‍ය අමුද්‍රව්‍ය, උපකරණ ආදිය සපයා ගැනීමත් ඔවුන් විසින් ශ්‍රමය කුලියටගෙන නිෂ්පාදනය සිදු කරලා ඒ වගේම ලාභයක් සහිතව විකිණීම සිදු කිරීම තුළින් ධනය සහ බලය ඔවුන්ගේ තත්ත්වය වර්ධනය කරගත්තා. මේ යටතේ සමාජය තුළ ප්‍රාග්ධනය හිමි පන්තියත් බලය කියන්නේ බලය ධනය හිමි පන්තියත් ශ්‍රමය හිමි පන්තිය කියලා පන්ති දෙකක් ඇති වෙනවා. මේ සමාජයේ පන්ති ભેදය ඇතිවීමෙන් ගෝත්‍රික සමාජය අහෝසි වෙලා බලය හිමි පන්තියේ ආයුධය රාජ්‍ය කියන ආයතනය ඇති වෙනවා. සරලව කිව්වොත් ප්‍රාග් කොමියුනිස්ට් යුගයේදී මේ සම්පත් සමව බෙදී තිබිලා කිසිදු ප්‍රවාදයක් තිබුණේ නැහැ. එහිදී නිෂ්පාදන අතිරික්තය තමන්ගේ අවශ්‍යතා කියන එක සමසමව තිබුණා. නමුත් ආත්මාර්ථකාමීත්වය තණ්හාව හේතුවෙන් තමන් විසින් එකතු කරගන්නා ලද මේ නිෂ්පාදන දේවල් කුලියට තමන් කුලියක් යොදා ගනිමින් ශ්‍රමය යොදා ගනිමින් ඒවා ලාභයක් බවට පත් කළ විකිණීම සිදු කිරීමෙන් අනතුරුව මේ බලය සහ ධනය වර්ධනය කරගත්තා. ඒ පන්තිය බලය හිමි පන්තිය, ප්‍රාග්ධනය හිමි පන්තිය බවටත් ශ්‍රමය හිමි පන්තිය අනෙකුත් පන්තිය බවටත් පත් වෙනවා. මේ යටතේ තමයි ගෝත්‍රික සමාජය අහෝසි වෙලා රාජ්‍ය කියන ආයතනය ඇති වෙන්නේ. ඒ තමයි ප්‍රාග් කොමියුනිස්ට් යුගය. ඊට පස්සේ අපි වහල් යුගය පිළිබඳව කතා කරනවා. වහල් යුගයේදී වහල්ලු සහ වහල් හිමියන් කියන කණ්ඩායම් දෙකක් තියෙනවා. වහල්ලු සහ වහල් හිමියන්. මේ යටතේ වහල් හිමියන් බලය ලබාගෙන රාජ්‍ය නැමැති සංකල්පය පිහිටුවාගෙන වහල්ලු පාලනය කිරීමට සහ ඔවුන්ගේ ශ්‍රමය යොදා ගනිමින් ශ්‍රමය සූරා කෑමට ලක් කරනවා. ඒ වගේම නීතිය මගින් වහල් හිමියන්ගේ අවශ්‍යතා ආරක්ෂා කරා. මේ වහල් යුගයේදී නීතිය මගින් වහල් හිමියන්ගේ අවශ්‍යතා සහ ඔවුන්ගේ අයිතිවාසිකම් යුතුකම් විතරයි ආරක්ෂා කරේ. කිසිදු අවස්ථාවකදී වහල්ලු සම්බන්ධයෙන් නීතිය කියන දේ පිළිබඳව සංගෘත මට්ටමක් පැහැදිලි හොඳ නීතියක් බවට පත් වුණේ නැහැ. මේදී වහල් හිමියන් සහ වහලුන් අතර ඇති වුණු ගැටීම් නිසා හටගත් වාදය සහ ප්‍රවාදය निराකරණය කිරීම සඳහා තමයි වැඩවසම් යුගය නම් සහවාදය බිහි වෙන්නේ. නොය විදිහට තමයි ප්‍රවේණිදාසයන් හා ඉඩම් හිමියන් අතර ඇති වුණු ගැටීම් නිසා හටගත්තු වාදය සහ ප්‍රවාදය निराකරණය කිරීම සඳහා වැඩවසම් යුගය කියන සහවාදය
එකට පිළිතුර ලැබුණේ. වැඩවසම් යුගය ගැන කතා කරනවා නම් මේ යුගයේදී ඉඩම් හිමියන් ප්‍රවේණිදාසයන් අතර ප්‍රතිවිරුද්ධතා බොහෝ සෙයින් නිර්මාණය වුණා. මේදී රාජ්‍ය නැමැති ආයතනය මගින් ඉඩම් හිමියන්ගේ බලය තහවුරු කර ගැනීම හරහා ප්‍රවේණිදාසයන්ගේ අයිතිවාසිකම් ඊළඟට උල්ලංඝනය කරලා උන් පාලනය කරමින් සූරා කෑමට රාජ්‍ය සහ නීතිය යොදාගත්ත. හැම වෙලේම වැඩවසම් යුගය කියන දේ අතර ඉඩම් හිමියන් ප්‍රවේණිදාසයන් අතර ප්‍රතිවිරුද්ධතා නිර්මාණය වුණා. මේ රාජ්‍ය නැමැති ආයතන ඉඩම් හිමියන්ගේ බලය තහවුරු කර ගැනීම සඳහා තමයි ඒ වගේම ප්‍රවේණිදාසයන්ගේ අයිතිවාසිකම් උල්ලංඝනය කරලා උන් පාලනය කරමින් සූරා කෑමට රාජ්‍ය නීතිය කියන සංකල්ප දෙකම උපකරණ දෙකම සංකල්ප නෙමෙයි උපකරණ දෙකම යොදාගත්තා. ඊට පස්සේ අපි කතා කරනවා ධනේශ්වර ධනවාදී යුගය. මේක මෙතනට එන්න ඕනේ මේ ධනපතියන් විසින් කියන කැලට උඩින් තමයි ධනේශ්වර යුගය පිළිබඳව එන්න ඕනේ. එතන මම හිතන්නේ එඩිට් කරද්දී ඒ ඩොකියුමන්ට් එකේ පොඩි වරදක් වෙලා තියෙනවා. ඒක ඔයගොල්ලන් අවධානය යොමු කරන්න. එතකොට මෙහිදී ධනේශ්වර නැත්නම් ධනවාදී යුගය සම්බන්ධයෙන් කතා කරනකොට ධනපතියන් විසින් ශ්‍රමය පමණක් තියෙන නිර්ධන පාන්තිකයන් සූරා කෑම පිණිස රාජ්‍ය යොදාගත් බව අපි ඉහතදී වැඩවසම් යුගයේදී කතා කරනවා. ඒ නිසා නීතිය සහ රාජ්‍ය යන දෙකම එක් වෙලා නිර්ධන පන්තිය සූරා කරනවා. නීතිය සහ රාජ්‍ය දෙකම එකතු වෙලා නිර්ධන පන්තිය සූරා කෑම සිදු කරනවා. ඒ අනුව නිර්ධන පන්තිය මධ්‍යම පන්තික බුද්ධිමතුන්ගේ සහාය ලබාගෙන ධනපති පන්තියට එරෙහිව අරගලයක් නිර්මාණය කරනවා. මෙන්න අරගලය නිර්මාණය කිරීමේ ප්‍රතිඵලයක් විදිහට ධනපති පන්තිය මුලින් උපුටා දමා නිර්ධන පන්තියේ තියෙන ආඥාදායකත්වය අපි කියන නිර්ධන පන්තියේ හිස ඔසවන්නට පටන්ගෙන සමාජවාදී නොහොත් කොමියුනිස්ට් යුගයක් බිහි වෙනවා. මේ සමාජවාදී යුගය ගැන කතා කරනවා නම් ප්‍රජාතන්ත්‍රවාදය උපරිම මට්ටමින් ක්‍රියාත්මක වෙනවා. ඒ වගේම ආඥාදායකත්වයත් ස්ථාපිත කරනවා. ඇතිවන ප්‍රතිවිරුද්ධතාවන්ට මුහුණ දීමට, මිනිසුන්ට වැඩ කිරීම සඳහා බල කිරීමට, වැරදි කරන අයට දඬුවම් පැමිණවීමට මේ සමාජවාදී යුගයේදී නීතිය යොදා ගන්නවා. මේ අනුව මේ කරුණු සාක්ෂාත් කර ගැනීම සඳහා රාජ්‍ය සහ නීතිය යොදා ගනිමින් මිල ක්‍රමය අහෝසි කරලා යමෙකුගේ හැකියාවට සරිලන ආකාරයේ කළ යුතු වැඩ කොටස තීරණය කරනවා. මිල කියන සංකල්පය අහෝසි මිල ක්‍රමය අහෝසි කරලා ඒ හැකියාවට සරිලන ආකාරයෙන් කළ යුතු වැඩ කොටස තීරණය කරනු ලබනවා. ওই විදිහට තමයි සමාජවාදී යුගයට එන්නේ. ඊට පස්සේ උත්තරීතර කොමියුනිස්ට් යුගය සම්බන්ධයෙන් කතා කරනවා නම් රාජ්‍ය සහ නීති යන දෙකම අභාවයට පත් වෙලා සමාජය තුළ ඇතිවන විෂමතා අවම කිරීම නිසා රාජ්‍ය සහ නීති අවශ්‍යතාවයන් තවදුරටත් නොමැති ආධිපත්‍ය සමාජ තුළින් ඉවත් වෙලා යනවා. මාක්ස්වාදයෙන් ගම්‍ය වන නීතිමය සිද්ධාන්ත පිළිබඳව අවධානය යොමු කරනවා නම් නීතිය ආර්ථිකමය සාධක මත තීරණය වන බව තමයි පළමුවෙන්ම පෙන්වා දෙන්නට පුළුවන් වන නීතිමය සිද්ධාන්තය වන්නේ. මාක්ස්වාදයට අනුව සමාජ ව්‍යුහය මට්ටම් දෙකකින් සමන්විත වෙනවා. එහි පදනම අදෝ ව්‍යුහය වන රාජ්‍ය. අදෝ ව්‍යුහය උපරි ව්‍යුහයේ ස්වභාවය තීරණය කරන නිසා මාක්ස්ට අනුව නීතිය ආර්ථිකමය සාධක මත තීරණය වෙනවා කියලා පෙන්වා දෙනවා. ඒ වගේම ධනවාදය තුල නිර්ධනයන් විසින් එය පාලනය කරනවා. ඒ වගේම මාක්ස්ට අනුව මතවාදයක් කියන්නේ සමාජය පිළිබඳව ධනපති පන්තිය විසින් විකෘති කරපු අදහස්. ආර්ථික සාධක මත පදනම් වුණු උපරි ව්‍යුහයේ පවතින නීතිය සම්බන්ධව කතා කරොත් එහෙම මෙහිදී අදහස් මතවාද නොවනවා කියලා ඔහු විසින් පෙන්වා දෙනවා. මේ සඳහා විවේචන එල්ල වෙලා තියෙනවා. මොකද නීතිය සහ ආර්ථිකය මේ කාල් මාක්ස් ඉදිරිපත් කරන ලද නීතිය සහ ආර්ථිකය අතර සම්බන්ධය පැහැදිලි වශයෙන් පෙන්වා දෙන්නට හැකියාවක් නොමැති නිසා මේ සම්බන්ධව තියෙන නීතිය සහ ආර්ථිකය අතර සම්බන්ධතාව කොපමණ ආකාරයට සාර්ථකද කියන විවේචනය එල්ල වෙලා තියෙනවා. ඒ වගේම නීතියේ වර්ගීකරණය, පැනවීමේ යාන්ත්‍රණ ක්‍රියාත්මක කිරීම, ඒ වගේම නීතිය අභිමතාර්ථ කියන මේ කරුණු සලකා බලනකොට නීතිය ආර්ථිකය මත පදනම් වේය කියන මේ සාධකය පිළිගැනීමට නොහැකි වෙලා තියෙනවා. ඒ අනුව නීතිමය සිද්ධාන්තයක් වශයෙන් පෙන්වා දෙන නීතිය ආර්ථිකය මත රඳා පවතී කියන මේ කාල් මාක්ස් විසින් ඉදිරිපත් කරන ලද දර්ශන නීති මේ සිද්ධාන්තය මගින් එය අපැහැදිලි බවට තමයි ප්‍රධාන වශයෙන් විවේචන එල්ල වෙන්නේ. මොකද ඔවුන් ධනපති හැම වෙලේම අපිට කියන්න බෑ මතවාදයක් කියන්නේ සමාජයේ ධනපති පන්තිය විසින් විකෘති කළ අදහස් කියලා. මේ යටතේ ආර්ථිකමය සාධක මත පදනම් වෙලා තියෙනවා නම් යම් කිසි ආකාරය ඕවිසින් තවදුරටත් කියනවා නීතිය සම්බන්ධව මේ යථාර්ථවාදී අදහස් මතවාද වෙන්නේ නැහැ කියලා. ඒ යටතේ මේ සම්බන්ධය අපැහැදිලි වීම මත මේක පිළිගැනීමට නොහැකි තත්වයක් ලෙස විවේචන එල්ල වෙලා තියෙනවා. කෙසේ නමුත් නීතිය සහ ආර්ථිකය මත පදනම් වීම තමයි පළමුවෙනි නීතිමය සිද්ධාන්තය ලෙස පෙන්වා දෙන්න පුළුවන් වෙන්නේ. ඒ වගේම නීතිය ඇති පන්ති ස්වභාවය පිළිබඳ සිද්ධාන්තය අපි කතා කරොත් එහෙම මාක්ස්ට අනුව නීතිය කියන්නේ ආර්ථිකය පාලනය කරන ධනවාදී පාලක පන්තිය විසින් නිර්ධන පන්තිය යටපත් කොට සූරා කැමට යොදා ගන්න ආයුධයක්. හැම වෙලේම නීතිය කියන්නේ ධනවාදී පන්තිය පීඩාවට ලක් කරමින් ඔවුන්ගේ අයිතිවාසිකම් සූරා කැමට ඉදිරිපත් කරන ආයුධයක් කියලා. රාජ්‍ය සහ නීතිය කියන දෙකම බාණ්ඩ බෙදී යාමේ අසමතාවය පන්ති විෂමතාවය මත තමයි ආරම්භ වෙන්නේ. අපි කියනවා
යම් කිසි ආකාරයකට ශ්‍රමය ආත්මාර්ථකාමීත්වය තණ්හාවේ හේතු කොටගෙන ඇතිවෙන මේ බලය සහ ප්‍රාග්ධනයේ හිමි පන්තිය සහ ශ්‍රමයේ හිමි පන්තිය කියන මේ පන්ති විෂමතාවය ආරම්භ වෙන්නේ භාණ්ඩ බෙදී යාමේ අසමානතාවය මත කියලා. ඒ වගේම මෙහිදී නීතිය ලෙස හඳුන්වනවා නම් අයිතිවාසිකම් ආරක්ෂා කරන යුක්තිය සාධාරණත්වය ඉෂ්ට කර දෙන ආයතනයක් ලෙස පෙන්වා දීම මතවාදයක්. ඒ කියන්නේ යථාර්ථය විකෘති කර දැක්වීමක් ලෙසයි මාක්ස්වාදීන් පෙන්වා දෙන්නේ. මොකද ඔවුන් බලාපොරොත්තු වූ ආකාරයට උත්තරීතර කොමියුනිස්ට් යුගයක නීතිය සහ රාජ්‍ය අහෝසි වුණාම සමාජ පීඩාවන් තුරන්ව යනවා කියලා තමයි මාක්ස් විසින් සිය මතය මගින් පෙන්වා දීලා තියෙන්නේ. මාක්ස්වාදයට අනුව සමහර නීති විශේෂ ශ්‍රේෂ්ඨයන් පවතිනවා. එහිදී මාක්ස්වාදයට අනුව මේවා සම්බන්ධව පවතිනවා යම්කිසි නොගැලපෙන භාවයක්. එහිදී අපරාධ නීතිය සම්බන්ධයෙන් කතා කරොත් එහෙම මේ අපරාධ නීතිය හඳුන්වා දීලා තියෙන්නේ මුළුමනින්ම සමාජය ආරක්ෂා කිරීමට. ඒ වගේම අපරාධ නීතිය හරය සම්බන්ධයෙන් කතා කරොත් එහෙම සමාජය මගින් පොදුවේ පිළිකුල් කරන හැසිරීම් නීති හැසිරීම් සම්බන්ධයෙන් වන දඬුවම් මගින් තමයි මේවා පාලනය කරලා තියෙන්නේ. ඒ අනුව අපරාධ නීතිය ගත්තොත් එහෙම මාක්ස්වාදයට පටහැනි වෙනවා. මොකද මාක්ස්වාදය මගින් කියන්නේ හැම වෙලේම පීඩාවට පත් කරනවා, ජනතාව සූරා කනවා, නීතිය යොදාගෙන මෙහෙම. නමුත් අපරාධ නීතියේදී මේ දීලා තියෙන දණ්ඩන සහ දීලා තියෙන වරදවල් සම්බන්ධයෙන් වන දඬුවම් ගත්තොත් එහෙම ඒවා සම්බන්ධයෙන් සමාජය ආරක්ෂා කිරීමට සමත් වෙනවා අපරාධ නීතිය. ඒ වගේම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙත් අපිට පෙන්වා දෙන්න පුළුවන් මූලික අයිතිවාසිකම්, ඒ වගේම පරිපාලන නීතිය මේවා ගත්තොත් එහෙම පාලකයාට එරෙහිව තමයි ක්‍රියාත්මක වන නීති ගොඩක් වෙලාවට පරිපාලන නීතිය ගත්තොත් මූලික අයිතිවාසිකම් ගත්තොත් එහෙම විධායක හෝ පරිපාලන ක්‍රියාවකින් යම්කිසි කඩවීමක් සිදු වෙනවා නම් ඒ සඳහා අවශ්‍ය ප්‍රතිපාදන ඒ සඳහා අවශ්‍ය ඒ සඳහා අපිට අයිතිවාසිකම් ලබා ගන්න ප්‍රතිකර්ම ලබා ගැනීමට තමයි මූලික අයිතිවාසිකම් නඩු කර පවරන්නේ. එතකොට මේ යටතේ අපි කතා කරොත් එහෙම හැම වෙලේම මූලික අයිතිවාසිකම් නඩු මේ ඒ වගේම පරිපාලන නීති මගින් හැම වෙලේම ජනතාව පීඩාවට පත් කරන්නේ නැහැ. පාලකයාට එරෙහිවත් මේ නීති ක්‍රියාත්මක කරන යනුව මේ මාක්ස්වාදයට ප්‍රතිතර්කයක් විදිහට පටහැනි වෙනවා මෙන්න මේ දීලා තියෙන මූලික අයිතිවාසිකම් සම්බන්ධව වන නීතිය, පරිපාලන නීතිය, ඒ වගේම අපරාධ නීතිය. ඒ වගේම පෞල් නීතිය ගැන කතා කරොත් එහෙම පෞද්ගලික සම්බන්ධතා පාලනය කිරීමත්, වාණිජ ගිවිසුම් නීති මගින් පාර්ශවයන් අතර අයිතීන් තුලනය කිරීමත්, දිලික්ත නීතිය ගත්තොත් එහෙම වන්දි ලබා දීම, ඒ සඳහා අදාළ වෙන ඉඩම් නීති, වෙනත් නීති, ඉඩම් නීති පවතිනවා. මෙන්න මේ වගේ අයිතිවාසිකම් විශාල ප්‍රමාණයක් තහවුරු කිරීම සඳහා තමයි මේ එක් නීති බිහි වෙලා තියෙන. මේවා සමාජ යහපත අරමුණු කරගෙන නීති සම්පාදනය කරලා තිබෙන නිසා හැම වෙලේම කියන්න බෑ මේ නීතිය කියන දේ ජනතාව සූරා කනවමයි කියලා. යනු නීතිය කියන දේ ගත්තොත් එහෙම අරමුණු කරගෙන තියෙනවා සමාජ යහපත, සමාජ යහපැවැත්ම මේවා අරමුණු කරගෙන නීතිය සම්පාදනය කරලා තියෙනවා. ඒ අනුව මාක්ස්වාදයට ප්‍රතිතර්ක ඉදිරිපත් අපි මාක්ස්වාදය හොඳයි කියලා පෙන්වනවා වගේම මාක්ස්වාදයට ප්‍රතිතර්ක අපි කියන ප්‍රතිවිරුද්ධ තර්ක ඉදිරිපත් කිරීමටත් හැකියාව තියෙනවා. මෙන්න මේ කියන නීති විශේෂ ශේෂ්ත්‍රයන් යටතේ. ඒ වගේම කම්කරු නීති යටතේ සමාජ සුබසාධනය අරමුණු කරගෙන නීති සම්පාදනය කරලා තියෙනවා. නමුත් කාර්මික ආරවුල් පනතේ සහ වෘත්තීය සමිති ආඥා පනත ගත්තොත් එහෙම ඇතැම් නෛතික විධිවිධාන සමහර පාරිතෝෂික පනතේ ඇතුළත සීමා පාලක පන්ති අයිතිවාසිකම් සුරක්ෂිත කිරීමට දරන උත්සාහයන් ලෙස තර්කයන් ඉදිරිපත් කරන්න පුළුවන්. කාර්මික ආරවුල් පනතේ වෘත්තීය සමිති ආඥා පනතේ තියෙන මේ විධිවිධාන මගින් පාලක පන්ති අයිතිවාසිකම් සුරක්ෂිත කරනවා කියලා තර්ක ඉදිරිපත් කරන්න පුළුවන් මාක්ස්වාදයට අනුව. එතකොට ඒවා එකඟයි ඒ විදිහට ඉදිරිපත් කරන්න පුළුවන්. මෙන්න මේ යටතේ අපිට ප්‍රතිතර්ක ඉදිරිපත් කිරීමට හැකියාවක් තියෙනවා. අපරාධ නීතිය, මූලික අයිතිවාසිකම් නීතිය, පරිපාලන නීතිය, පෞල් නීතිය මෙන්න මේ වගේ විශේෂ ශේෂ්ත්‍රයන් ගණනාවක් ඔස්සේ අපිට පෙන්වා දෙන්න පුළුවන් මාක්ස්වාදයේ කියනම දේවල් නෙමෙයි මෙහිදී ක්‍රියාත්මක වෙන සමාජයේ යහපත සඳහා වන අදහසුත් පවතිනවා කියලා, සමාජ ආරක්ෂා කිරීමට දායක වෙනවා නීති මගින් කියලා. ඒ වගේම නීතිය සහ රාජ්‍ය වියකියාමේ සිද්ධාන්තය පිළිබඳව කතා කරනවා නම් මේක අපි පෙන්වා දෙන්නේ සෝවියට් දේශය තුළ උද්ගත වූ තත්වයක් ඇසුරෙන්. මේ යටතේ සෝවියට් දේශය තුළ නිර්ධන පන්ති ආඥාදායකත්වය ඒ වගේම විප්ලවවාදී පක්ෂ ආඥාදායකත්වයක් බිහි වෙනවා. මේ යටතේ නිර්ධන පන්තිය තුළ විප්ලවවාදී අදහස් බිහි වෙනවා කියලා තමයි මෙහිදී කියන්නේ. එහිදී මේ ප්‍රතිවිප්ලවකාරී බලවේග මර්ධනය කිරීම සඳහා නීතිය ඉදිරියට ගෙන නීතිය සංශෝධනය කරනවා වෙනුවට බල සම්පන්න ලෙස මේව මර්ධනය කිරීමට ක්‍රියා කරලා තියෙනවා. එම රජය විසින් 1917 සිට 1923 දක්වා කාලයේදී පෞද්ගලික නීති බොහෝමයක් අහෝසි කරනවා. ඒ වගේම පොදු නීති මගින් පාලනය ගෙන ගිහිලා දැඩි බදු ප්‍රතිපත්ති, නව ආර්ථික ප්‍රතිපත්ති සහිතව ක්‍රියාත්මක කරනවා. නමුත් ඔවුන් මේට කැමති වෙන්නේ නැහැ.
අසල්වැසි ධනවාදී හා ෆැසිස් රාජ්‍යන්ගෙන් ස්වකීය රාජ්‍ය ආරක්ෂා කර ගැනීම සඳහා මෙහිදී දැඩි මර්ධනකාරී සහ ඒකාධිපති ආඥාදායකත්වයක් පවත්වාගෙන ගියා. අවසන් ප්‍රතිඵලය වෙන්නේ සෝවියට් දේශීය රාජ්‍යයන් කිහිපයකට බෙදී වෙන් වෙන එක. එහිදී සෝවියට් හවුලෙන් වෙන් වෙලා නිදහස ප්‍රකාශ කරපු රුසියානු සමූහාණ්ඩුව තුළ සමාජවාදය ක්‍රමයෙන් අහෝසි වෙලා තියෙනවා මෑතක් වන තුරුම. උග්‍ර කමියුනිස්ට්වාදී රටවල් විදිහට පෙන්වා දුන්නු කියුබාව, වෙනිසුලාව, උතුරු කොරියාව පවා ක්‍රමක්‍රමයෙන් සමාජවාදයෙන් ඈතට යනවා කියලා පෙන්වා දෙන්නට හැකියාව තියෙනවා. ඔන්න ඔය විදිහට තමයි නීතිය සහ රාජ්‍ය වියකියාමේ සිද්ධාන්තය. දැඩි ලෙස සූරා කැමරට ලක් වුණොත් එහෙම එහිදී ක්‍රමක්‍රමයෙන් ඒ තමන්ගේ සෝවියට් දේශය බෙදී වෙන් වෙලා ගියා. ඒක තමයි එහිදී ඇති වුණ අවසන් ප්‍රතිඵලය වෙස පෙන්වා දෙන්න පුළුවන් වෙන්නේ. මාක්ස්වාදය යටතේ ඔන්න ඔය කරුණු තුන තමයි කතා කරන්න වෙන්නේ. නීති ආර්ථිකමය සාධක මත තීරණය වෙනවා. නමුත් ආර්ථිකමය සාධක සම්බන්ධයෙන් අපැහැදිලි වීමත් නීති වර්ගීකරණය, පැනවීමේ යාන්ත්‍රණ ක්‍රියාත්මක කිරීම, නීති අභිමතාර්ථ කියන කරුණු වගේ සලකා බලනකොට ආර්ථිකය මත පදනම් වේද කියන දේ පිළිබඳව පිළිගන්න බැරි තත්වයක් ඇතිවීම මත එහිදී එය අපැහැදිලි තත්වයකට පත් වෙනවා, විවේචන එල්ල වෙනවා. ඒ වගේම පන්ති ස්වභාවය පිළිබඳව අපිට කතා කරන්න පුළුවන් හැම වෙලේම. නමුත් පන්තියේ නිර්ධන පන්තියම සූරා කනවා කියන්න බෑ. මොකද අපරාධ නීතිය, මූලික අයිතිවාසිකම්, ඉඩම් නඩු, පවුල් නීතිය මේ හැම ශේත්‍රයක් තුළම පෙන්වා දීලා තියෙනවා ජනතාව ආරක්ෂා කිරීමට, මහජනතාව ආරක්ෂා කිරීමට අදාළ වන ප්‍රතිපාදන, දණ්ඩන ලබා දීලා තියෙනවා අපරාධ නීතියේදී පිළිකුල් සහගත හැසිරීම සම්බන්ධයෙන්. මෙන්න මේ වගේ විශාල ප්‍රමාණයක් පිළිබඳව කතා කරන. ඒ වගේම නීතිය සහ රාජ්‍ය වියකියාමේ සිද්ධාන්තය පෙන්වා දෙන්නටත් පුළුවන්. මෙන්න මේ යටතේ තමයි කතා කරන්නේ. ඒ වගේම කතා කළේ සහ යුගයන් කිහිපය ගැන මම වෙන වශයෙන් පැහැදිලි කළා. එතෙන් තර්ක කරලා ඒ ප්‍රශ්නයට අදාළ උත්තරේ ලියන්න හැකියාවක් තියෙනවා නම් විශේෂයෙන් අපි ලියන්නේ සහවාදයේ ප්‍රවාදය කියන්නේ මොකක්ද? අදෝ ව්‍යුහය, උපරි ව්‍යුහය කියන්නේ මොකක්ද? ඒ වගේම යුග සම්බන්ධයෙන් කෙටි හැඳින්වීමක් සිදු කරලා වැඩියෙන් සමාජවාදය කොහොමද ඇරඹෙන්නේ, සමාජවාදයේ සම්බන්ධයෙන් එන්නේ කොහොමද, ඊට පස්සේ මේ නීතිමය සිද්ධාන්ත සම්බන්ධයෙන් පැහැදිලි කරන්න ඕනේ. හැම වෙලේම නීතිය කියන්නේ සූරා කන දෙයක්ද, නීතිය කියන්නේ සූරා නොකන දෙයක්ද, මේ සම්බන්ධයෙන් තමයි අදහස් ඉදිරිපත් කරන්න ඕනේ. මාක්ස්වාදය සම්බන්ධ පසුගිය ප්‍රශ්න පත්‍ර අධ්‍යයනය කරන්න. එතකොට ඕගලන්ට තේරෙයි කොහොමද ප්‍රශ්නයකට උත්තරයක් ලියන්නේ කියලා. එහෙනම් තවත් මං හිතන්නේ මම ගුරුකුල 4ක් ඉදිරිපත් කරා. ස්වභාවික විද්‍යා ගුරුකුලය, සමාජ විද්‍යාත්මක ගුරුකුලය, යථාදෘෂ්ටිකවාදය සහ මාක්ස්වාදය. මේ යටතේ ඔයගලන් තවත් මං හිතන්නේ ඇමරිකානු තත්ත්වාකාරවාදය, ස්කැන්ඩිනේවියානුවාදය ඔන්න ඔය වගේ කෙටියෙන් තියෙන කීපයක් තියෙනවා. ඒ සම්බන්ධයෙන් 5ක් 6ක් වගේ මතක තියන් යන්න. මොකද පේපර් එකට අහන්නේ ප්‍රශ්න 8යි. 8 පාඩම් 8 මේ එනවා. මං හිතන්නේ ගිය අවුරුද්ද වෙනකනොත් ඒ විදිහටම ආවා. එනිසා මේ ටික හොඳින් බලාගෙන යන්න. මේ ගුරුකුල 4 සම්බන්ධයෙන් හොඳ අවධානයක් ලබා දෙන්න.